2026 අවුරුද්ද ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි එක සිතින් ප්‍රාර්ථනා කරනවා. කන්‍යා ලග්න හිමියනි, ඔබ ගැනයි අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඔයාගේ ආර්ථිකය, රැකී ආරක්ෂා කටයුතු, ගෘහ ජීවිතය, අධ්‍යාපනය, රෝග පීඩා පිළිබඳව වගේම ඔයා පරිස්සම් වෙන්න ඕන මොන වගේ දේවල් වලින්ද කියලාත් අපි කතා කරනවා. ඉතින් මේ ලග්නය ගැන කතා කරනකොට අපිට මුලින් ඉඳලා අගටම හොඳ විතරක් කියන්න බෑ. සුභාසුභ දෙකම තියෙනවා. ඒක හැම ලග්නයකටම පොදු දෙයක්. ජීවිතය කියන්නේ කොහොමත් හැලහැප්පීම් එක්ක ඉදිරියට යන දෙයක්නේ. ඉතින් අපි මේ ජ්‍යොතිෂය ඇසින් බලා පවසන කරුණුත් මතක තබාගෙන ඔයාගේ ජීවිතේ ප්ලෑන් කරන්න. නිසකවම ඔයාට 2026 අවුරුද්ද ජයග්‍රාහී අවුරුද්දක් කරගන්න පුළුවන්. මතක ඇතුව අපිව subscribe කරලා තියාගන්න. ඉතින් අපි යමු දැන් වීඩියෝ එකට. මේ කාල සීමාව ඔයාව ඇගයීමට, පිළිගැනීමට, ගෞරවයට පත්වන කාල සීමාවක්. මේ කාලේ පෙරපින් පළ දෙන කාල සීමාවක් තමයි ඔයාට. හරිම වාසනාවන්ත කාලයක්. අපි කියන්නේ මොකක් හරි අනතුරක් සිද්ධ වෙන්න ගිහිලා 99න් තමයි බේරුනේ කියලා එන්නේ වගේ මොන ප්‍රශ්නය ආවත් ඔයාට විසඳුම් තියෙන කාල සීමාවක් තමයි මේ 2026 අවුරුද්ද කියලා කියන්නේ. ඔයාගේ ඉලක්ක අරමුණු ඉතා සාර්ථක වෙන කාල සීමාවක් තමයි මේක. කන්‍යා ලග්න හිමි ඔබට 2026 අවුරුද්ද කියලා කියන්නේ ජීවිතේ මතක හිටින අවුරුද්දක්. ඒ වගේම පරම්පරාවෙන් ඔයාට ලැබෙන්න තියෙන උරුමකම් ලැබෙන අවුරුද්දක් කියලාත් කියන්න පුළුවන්. ඒ වගේම මේ අවුරුද්දේ ඔයාගේ හැඟීම් පාලනය කරගන්න කටයුතු කරන්න ඕනේ. මොකද ඔයාගේ හැඟීම් භාවය වැඩි වෙන අවුරුද්දක් මේක. මේ හැඟීම් භාවය වැඩි වෙන නිසා විවිධ සම්බන්ධකම් වල පැටලිලා ඔයාගේ ජීවිතේට ප්‍රශ්න එන්න පුළුවන් කාලයක් මේක. ඒ වගේම ආදායම් ලැබෙන ප්‍රමාණයට වඩා වේදම් කරන්න හිතන කාල සීමාවක්. ඒ නිසා වේදම් කටයුතු වලදී Tamanට ලැබෙන ගාණ බලලා වේදම් කරන්න ඕන ගාණ ප්ලෑන් කරලා ඒ කටයුතු සිද්ධ කරගන්න ඕන. තමාගේ තත්වයට පසුබිමට ගැලපෙන්නේ නැති දන්නේ හානි කරන කට්ටියත් එක්ක ඔයාගේ ඇසුර වැඩි වෙන කාලයක් තමයි මේ කාලය කියන්නේ. ඒක නිසා හොඳ පරිස්සමෙන් කට්ටිය ආශ්‍රය කරද්දී හිතලා බලලා වැඩ කටයුතු කරන්න. ඔයාගේ ආර්ථික තත්ත්වය ගැන කතා කරද්දී ඔයාගේ ආර්ථිකයට හොඳ කාලයක් තමයි මේක. වසර පුරාම ඔයාට ආදායම් ලැබෙනවා කියලා කියන්න පුළුවන් කාලයක්. ජූනි 2කින් පස්සේ ගෙවෙන්නේ හොඳම කාලය. මොකද ඒ කාලෙද ඔයාගේ ආදායම් තත්ත්ව වැඩි දියුණු වෙන්න පුළුවන්. ඔයාට ඉතුරු කරන්න පුළුවන්. ඔයාට ආයෝජනය වලට හිත යෙදෙන කාලයක්. අලුත් ආදායම් මාර්ග පටන් ගන්න පුළුවන් වෙන කාලයක්. ඔයා මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඔයාට ඒකෙන් ඉහළම ආදායම් ලබා ගන්න පුළුවන් වාසනා ශක්තිය තියෙනවා. මේ හැමදේදිම ඔයා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ආදායමට සරිලන විදියට වියදම් කරන්න. මොකද ඔයාගේ වියදම් පැත්ත මේ අවුරුද්දේ වැඩි. ඒක හොඳට මතක තියාගන්න ඕන. ඒ වගේම මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයා ණයට කාට හරි දෙද්දි, ණයක් ගද්දි, පොලේට දීම් වලදී, පොලියට ගැනීමේදී ඉතා කල්පනාකාරීව මේ දේවල් සිද්ධ කරන්න. ලොකු ණයවල් ගන්න යන්න එපා. ඔයා හිර වෙන්න පුළුවන්. මං කලින් කිව්වා වගේ ඔයාට කපට මිනිස්සු හම්බෙන්න තියෙන chance එක වැඩි මේ අවුරුද්දේදී. ඒක නිසා ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න. ඔයාගේ රැකියාව ව්‍යාපාර ගැන කතා කරද්දී ඔයා අලුතෙන් රැකියාවක් හොයන කෙනෙක් නම් ඔයාට උසස් රැකියාව ලැබීමේ ශක්තියක් තියෙනවා. ඒ වගේම ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් වලට ගැලපෙන පරිදි, ඔයාගේ හැකියාවට ගැලපෙන පරිදි ඔයා ආසන රැකියාව ලැබීමේ වාසනා ශක්තියක් තියෙනවා. ඒ වගේම දැනට රැකියාවක් කරන කට්ටියට ආයතනය තුළ උසස් වීම ලැබීමේ භාගයකුත් හිමි වෙලා තියෙනවා. ඒ වගේම ඔයාට මේ අවුරුද්දේදී අලුත් ආදායම් මාර්ග විවෘත වෙන අවුරුද්දක්. කියාවක් බලාපොරොත්තු වෙන විදේශගත වෙන්න ආසාවක් තියෙන අයටත් ඒ කටයුතු සාර්ථක වෙන අවුරුද්දක් තමයි මේක. ඒ වගේම ආනයන අපනයන ව්‍යාපාරවලට ගොඩක් හොඳ කාලයක් තමයි මේ ගෙවෙන්නේ. ඒ වගේම ඔයා මොකක් හරි චූටියේ හරි බිස්නස් එකක් පටන් ගත්තොත් වසර අවසාන වෙන විට ඒකේ ඉතා ඉහළ ආදායම් ලබා ගන්න පුළුවන්. දේපල සම්බන්ධ කටයුතු කතා කරද්දී ඔයා මොකක් හරි දේපලක් මිලදී ගන්න ආසාවෙන් හිටියනම් ඒ කියන්නේ ඉඩමක්, වාහනයක්, නිවසක් වගේ දේවල් මිලදී ගන්න ආසාවෙන් දැන් ඔන්න ඒවා ඉෂ්ට කරගන්න පුළුවන් කාල සීමාවක් තමයි මේ 2026 අවුරුද්ද කියලා කියන්නේ ඔයාට. වගේම නිවසක් හදන්න නැත්නම් අලුත් වැඩියා කරන්න ආසාවක් තිබ්බනම් ඒ කටයුතු පටන් ගන්න අවුරුද්ද අවසාන වන විට ඔයාට ඒවා සාර්ථකව නිමා කරගන්න පුළුවන් වෙනවා. වගේම මේ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ඔයාට ලැබෙන කාලයක්. ඔයාගේ පවුලෙන්, ඥාතීන්ගෙන්, හිතවතුන්ගෙන් උදව් උපකාර මේ සඳහා ලැබෙන කාල සීමාවක්. ඒ වගේම පරම්පරාවෙන් ලැබෙන දෙයක් ඔයාට ලැබෙන කාල සීමාවක්. ඒ කියන්නේ දැන් ඔය ඉඩම් ප්‍රශ්න වගේ තිබ්බනම් ඒවා විසඳිලා ඔයාට උරුම දේවල් ඔයාට ලැබෙන වාසනාවන්ත කාල සීමාවක් තමයි මේ කාල සීමාව.
කෘෂිකර්මාන්තයේ යෙදෙන කට්ටියටත් ගොඩක් හොඳ කාල සීමාවක් හොඳ අස්වනු ලැබෙන ඒ වගේම පතල් මැණික් කර්මාන්තයේ යෙදෙන කට්ටියටත් හොඳයි මැණික් හම්බෙනවා හොඳ ගැනුම්කරුවන් හම්බෙන වාසනාවන්ත කාලයක්. ශාස්ත්‍රීය හා කලා කටයුතු සම්බන්ධව වැඩ කටයුතු කරන කට්ටියටත් හොඳ කාලයක් මේක. විවාහය හා ආදරය ගැන කතා කරනකොට විවාහ බලාපොරොත්තුවෙන් හිටපු අයට හොඳ මංගල යෝජනා ලැබෙන කාල සීමාවක් තමයි මේ කාල සීමාව. වගේම මොකක් හරි හේතුවක් නිසා ඔයාගේ විවාහය කල් ගිහිල්ලා තිබ්බනම් ඔයාට විවාහ වීම සඳහා සුබ කාලයක් තමයි 2026 දී එළඹෙන්නේ. ඒ වගේම විවාහ සඳහා දින නියම කරගන්න පුළුවන් කාලයක් මේ සියල්ලටම ඔයාගේ දෙමව්පියන්ගේ ආශිර්වාදය ලැබෙන සුබ කාලයක් තමයි 2026 කියලා කියන්නේ. ප්‍රේම සම්බන්ධතාවලටත් හොඳයි. ඒවට දෙමව්පියන්ගේ කැමැත්ත ලැබිලා ප්‍රේම සම්බන්ධතාව විවාහ දක්වා ගෙන යන්න පුළුවන් කාල සීමාවක්. ගෘහ ජීවිතය ගැන කතා කරද්දී සුබ කාලයක් තමයි ගෘහ ජීවිතයටත් උදා වෙන්නේ. හැබැයි විවිධ උස් පහත් තැන් ජීවිතේ හම් වෙන්න පුළුවන්. ඒවා විද්දරාගෙන ඉදිරියට යන්න ඕනේ. ඒ වගේම විශේෂ දෙයක් තමයි පිටස්තර ප්‍රශ්න ගේ ඇතුළට ගේන්නත් එපා. ගේ ඇතුළේ ප්‍රශ්න පිටතට දෙන්නත් එපා. මොකද මේ පිටස්තර අයගෙන් එන ප්‍රශ්න නිසා ඔයාගේ ගෘහ ජීවිතේට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ දූ දරුවන්ගේ හැකියාවන් ඉගෙනීම දැස බලලා ඔයාලට සතුටු වෙන්න පුළුවන් වාසනාවන්ත අවුරුද්දක් තමයි මේක. ඔයාගේ අධ්‍යාපන තත්ත්වයන් ගැන කතා කරද්දී උසස් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් අධ්‍යාපනයේ මේ අවුරුද්දේදී. ඒ වගේම ඔයාගේ බුද්ධි මට්ටම ඉහළ තැනකට යන කාල සීමාවක් තරඟ විභාග වලින් ජයග්‍රහණය කරන්න පුළුවන්. උසස් අධ්‍යාපන කටයුතු සඳහා අත ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ සඳහා හොඳ කාලයක්. ඒ වගේම උසස් අධ්‍යාපන කටයුතු වලට විදේශගත වෙන්න ආසාවෙන් ඉන්න ළමයිට ඒව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් කාල සීමාවක්. ඒ වගේම වැඩ කල් දාන්නේ නැතුව කම්මැලිකම නැතුව ඔයා උද්‍යෝගයෙන් වැඩ කටයුතු කරන්න. මොකද 2026 කියලා කියන්නේ තරඟ විභාග වලින් ඔයාලට පහසුවෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් වාසනාවන්ත කාලයක්. ඒ වගේම විදේශ රටවල රැකියාවට යන්න හිටපු කට්ටියට ඒව ඉෂ්ට කරගන්න පුළුවන්. දැනටම විදේශ රැකියාවල සේවය කරන කට්ටියට උන්ගේ අතමිට සරු වෙන කාලයක් ඔන්න මේක. ඒ වගේම අනතුරුදායක ජොබ් කරන කට්ටිය ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ගින්දරත් එක්ක විදුලියත් එක්ක ලොකු වාහන පදින කට්ටිය ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ කාලයක්. ගේ ලෙඩ රෝග තත්ත්වයන් පිළිබඳ කතා කරද්දී සුළු අසනීප තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒවට නිසි ප්‍රතිකාර ලබා ගන්න. නිදන්ගත රෝග තියෙන කට්ටිය ඒවට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඒ වගේම කාර්යබහුලත්වයත් එක්ක ඔයාට මානසික ගැටලුකාරී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒවට නිසි උපදෙස් අවශ්‍ය කට්ටියගෙන් ලබා ගන්න. ගේ ආවේගශීලී බව පාලනය කරගෙන ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න. ඔයාට 2026 අවුරුද්දේ සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා 2026 වසරේදී සුබ කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඒ සඳහා සුබ දවස් තමයි අඟහරුවාදා හා බදාදා කියලා කියන්නේ. ඔයාගේ සුබ අංකය අංක 6. සුබ වර්ණ විදිහට සුදු පාට, ක්‍රීම් පාට හා අයිවරි පාට ගන්න පුළුවන්. ඉතින් කන්‍යා ලග්න හිමියනි 2026 අවුරුද්ද ඔයාට සුබම සුබ අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.